තෙරුවන් සරණයි. මම මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ. ඉතින් මට මීට දින කිහිපයකට මත්තෙන් අර බණ්ඩාර මහත්මයා මතක් කරන් තිබුණා පිළිකා සුවරණ සමාජ සත්කාර පදනම. අමින් රෝගීන්ගේ අවස්ථාවයන් වෙනුවෙන් බේතීත් ලබා ගැනීම සඳහා වෙනුවෙන් පදනමක් පිටුම බව මම මතක් කරන් තිබුණා. ඉතින් මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානය ගැන පුංචි මතක් කළොත් 1982 වගේ වර්ෂයේ ආරම්භ කරපු ස්ථානයක්. මේ අද වෙනකොට රෝගීන් 100කට පමණ මේ ස්ථානයේ නවාතැන් පහසුකම් කැම්පින්ග එදින පිටු සියල්ලම ලබා දෙන ස්ථානයක් භාවයට පත් වෙලා තියෙනවා. දෙමළ මුස්ලිම් ක්‍රිස්තියන් සියලුම ජනතාව වෙනුවෙන් තමයි මේ ස්ථානය විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට අවශ්‍ය කරන සියලුම පහසුකම් මේ ස්ථානයේ අපි ලබා දෙනවා. ඉතින් ඒ අත්දැකීම විඳපු කෙනෙක් හැටියට අපිට මතක් කරන්න පුළුවන් බණ්ඩාර මහත්මයා. මොකද එතුමන් මේ ස්ථානයේ මාස ගණනාවක් මේ ස්ථානයේ හිටියා දියණිය වෙනුවෙන්. එතුමන්ගේ දියණිය වෙනුවෙන්. ඉතින් මේ ආරම්භ කරන්න තිබුණු පදනම ගැන මතක් කරනවා නම් ඒක ඇත්තටම වටිනවා. මොකද ලංකාවේ නම් දෙසින් පැමිණෙන අසරණ රෝගීන්ට ඖෂධ ලබා ගැනීමේදී බොහෝ අපහසුතාවයට පත් වෙනවා. බෙහෙත් විතරක් නෙවෙයි මිනී පෙට්ටි ලබා ගැනීමේදී මග වේදන් ලබා ගැනීමේදී බොහෝ මිනිස්සු අවස්ථාවට පත් වෙනවා. අපිට පුළුවන් නම් පුංචි හරි උදව්වක් කරන්න ඒක තමයි වටින්නේ. ඉතින් ඔබ සියලු දෙනාම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා එකතු වෙලා මේ කරන්න හදන්නේ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් උදව්වක් උපකාරය. ඉතින් ඒක ගැන මතක් කරනවා නම් ඒක ඇත්තටම අපි අගය කොට සලකනවා. ඉතින් මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානය ගැන ඔබට තව කරුණු කාරණා දැන ගැනීමට අවශ්‍යයි නම් මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ හැටියට මගේ Facebook page එක අල්පිටි අතුරුදම් හිමි කියන Facebook page එක හරහා ඔබට මේ ස්ථානයේ කෙරෙන සේවාව ගැන කරුණු කරනාව ගණනාවක් මේ ස්ථානයේ කෙරෙන සියල්ල සමාජ සත්කාරය ගැන සියල්ලම ඔබට දැක් ගැනීමට හැකියාවක් තිබෙනවා. ඉතින් මම මතක් කරන්නේ පුළුවන් නම් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පිටක් සරණක් වෙන්න ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඔබ මේ කරන්නේ පුංචි හෝ මුදලකින් අපේ සහෝදර ජනතාවට උදව්වක් උපකාරී කරන එක. ජීවිතයක අගදන්න ඔබත් එන්න ඕනේ අපි සමග එකතුලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පිටක් සරණක් වෙන්න. ඔබටත් මම ආරාධනා කරනවා වැඩි විස්තර සඳහා අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ හැටියට මගේ Facebook page එක අල්පිටියේ අතුරුදම් හිමි නමින් තිබෙන Facebook page එකේ ඔබට මේ සියල්ල දැන ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ සමට දලදා සම්බ පිටයි.